සාවක සංඝෝ උච්චපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු මම ඉස්සෙල්ල වචන දෙකක් කියනවා. වචන දෙකම මේකයි. මොකක්ද? එක දානය, දෙක පරිත්‍යාගය. මොනවද කියන්නේ? මොකක්ද පළවෙනි වචනේ? දානය. දෙක පරිත්‍යාගය. දැන් මගේ ප්‍රශ්නේ මට කියන්න ඔය වචන දෙකෙන් නිවනට වැඩියෙන්ම සමීප වචනේ මොකක්ද? දානයද පරිත්‍යාගයද? ඔය වචන දෙකෙන් නිවනට වැඩියෙන්ම සමීප වචන මොකක්ද? ගොඩක් අය හිතන්නේ දානය කියලා. නමුත් නියම වචනය පරිත්‍යාගය. දානයේ පරිත්‍යාගයේ කියන වෙනස මොකක්ද? ප්‍රධානම වෙනස නම් කියන්නේ දන් දෙන්න පුළුවන් මොනවද? දන් දෙන්න පුළුවන් තමන්ට අයිති දේවල් විතරයි. දන් දෙන්න පුළුවන් තමන්ට අයිති දේවල් විතරයි. පරිත්‍යාග කරන්න පුළුවන් මොකක්ද? තමන්ට අයිති දේවල් පරිත්‍යාග කරන්න පුළුවන්, අනිත් අයට අයිති දේවල් පරිත්‍යාග කරන්න පුළුවන්. ආනික විශේෂයි. දානය පරිත්‍යාගයේ කියන වචන දෙක ගත්තහම පරිත්‍යාගය තමයි නිවනට වැඩි සමීප කියලා මම කියනවා. පරිත්‍යාග කියන වචනේ හැදලා තියෙන්නේ පරිත්‍යාග කියන වචන දෙක එකතු වෙලා. පරිත්‍යාග. පරිත්‍යාග කියන්නේ සම්පූර්ණ වශයෙන් කියන. ත්‍යාග කියන්නේ ත්‍යාගයෙන් අතහරිනවා. සම්පූර්ණ වශයෙන් අතහරිනවා. ඒතර අතහරිනවා කියන එක කරනකොට දෙආකාරයක් තියෙනවා. මොකක්ද දෙආකාරය? ගතින් අතහරිනවා, හිතින් අතහරිනවා කියන දෙකක් තියෙනවා. දානයේදී වෙන්නේ ගතින් අතහැරීම විතරයි. පරිත්‍යාගයේදී මොකද වෙන්නේ? ගතිනුයි සිතිනුයි දෙකෙන්ම අතහරිනවා. මේ ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම කරන්නේ දන් දෙන එක පරිත්‍යාග කරන එක. ඒ අනුව බලනවා. ගොඩක් අය කරන්නේ දන් දෙන එක. ඇයි? ගොඩක් අය ගතින් අතහැරියට හිතින් අතහැරෙන්නේ නැහැ. නේද? ඒකනේ ඔය කියන ආන්දෝලන දානෙක විවිධ දේවල් දාන පූජා කරගෙන පස්සේ ඇතුළේ පන්සලේ දිනනවද බලන්න. නේද? එහෙම බලනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පූජා කරපු දේවල් මම පූජා කරේ කියලා හිතේ කියන මේ මම පූජා කරපු දෑන් මේ කියන මම පූජා කරපු කබඩ් එක නේද? ඔය විදිහට පූජා කරලා නම් හිතින් අල්ලගෙන ඉන්නේ. ඒ මොකක් නිසාද? මම ඔය නිසා. එතකොට දන් දෙන්න පුළුවන් තමන් සතු දේවල්. හැබැයි අනුන්ට අයිති දේවල් දන් දෙන්න බෑ. දැන් උදාහරණයක් ගන්න මට කියන්න ඇයි සාමාන්‍යයෙන් දන් දෙන්නේ? මූලික හේතුව මොකක්ද? දන් දෙන්න ප්‍රධාන හේතුව මොකක්ද?
හිතේ තියෙන ලෝභකම් නැති වෙයි බොහොම හොඳයි. ලෝභය නැති කිරීම සඳහා තමයි දාන දෙන්නේ. එතකොට ලෝභය අපි ලෝභය, රාගය, ආශාව, තණ්හාව ඔය ඔක්කොම එක වචන. දැන් ඔන්න ඔබට ආශාවක් ඇති වෙනවා මොනවටද අපි හිතමු කිසියම් චීතරයකට උන ආශාවක් ඇති වෙනවා නේද? එතකොට ඔබට දැනෙන මම මේ චීතරයකට ආසයි කියලා. ඔය අතරේ තව එක්කෙනෙක් මේ චීතරෙද්ද බලස් කියනවා නේ ඔයාට ලස්සන චීතරෙද්දක් හම්බෙලා තියෙන්නේ කියලා. එතකොට ඔබට දැනෙනවා එයා ඒ චීතරෙද්දට ආසාවෙන් තමයි එහෙම මේක වර්ණනා කරන්නේ කියලා. එතකොට ඔබ කරනවා මට දාන දෙන්න අර චීතරෙද්ද මගේ හිතේ ආසාව අඩු කරගන්න අවස්ථාවක් ආව කියලා හිතලා අන්න ඒ චීතරෙද්ද එයාට දෙන්න පුළුවන්. ඒක දානයි. ඇයි ඒක දුන්නේ? ඒක මගේ නිසා තමන්ගේ නිසා. නේද? දැන් අනුන්ගේවත් එහෙම වෙන්න පුළුවන්. පානේ යනකොට ඔයාට දකින්න කවුරු හරි උපාසකම්ම කෙනෙක් චීතරෙද්ද කැරගෙන යනවා. ඒ චීතරෙද්ද දැක ඔයාට ආසයි හිතෙන චීතරෙද්ද ආශාව දෙකක්ද? නැහැ. තණ්හාව දෙකක් නවත්ත ගන්නවා. දැන් තණ්හාව දෙක කරගන්න මොකද අපි කරන්නේ සාමාන්‍ය? දන් දෙන්න ඕන. දැන් අනුන්ගේ චීතරෙද්දට අපේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. දැන් කොහොමද මේ තණ්හාව නැති කරගන්නේ? අර මිනිස්සේ ගාවට ගිහලා මේ ඔයාගේ චීතරෙද්දට මට තණ්හාවක් ඇති වුණා මට ඒක දන් දෙන්න ඕනේ ඒ නිසා ඔබ ගලවලා දෙන්න ඕන දන් දෙන්න. අනුන්ගේ දිගාල වහනවා. එහෙම පුළුවන්. එහෙම කරන්න බැහැ. එතකොට දැන් කොහොමද වෙන කෙනෙකුගේ දෙයකට ඔබට තණ්හාවක් ඇති වුණොත් ඒක නැති කරගන්නේ? ඒක තණ්හාව ඒක දාන්නේ නැති කරන්න බෑ. ඒක නැති කරන්න දෙන ක්‍රමය තමයි පරිත්‍යාගය. ඒවත් ඒකට තියෙන අපල තණ්හාව නැති කරගන්නකොට ගතින් නෙවෙයි. ඒ නිසා ගතින් සිතින් දෙකෙන්ම අතහරින කියන පරිත්‍යාගය කියලා. ගතින් විතරක් අතහරින එකට කියන මොකක්ද? දානය කියලා. නිවන් දකින්න ගතින් විතරක් අතහැරලා බෑ. ගොඩාක් අය හිතාගෙන ඉන්නවා පිළිවන්නේ දන් දුන්නාම විතරක් නිවන් දකින්න පුළුවන් කියලා. මේ දේශාන් මාර්ගික සමහර ගණේ ස්වාමීන් වහන්සේ මම නිවන් දකින්න ඕන තරම් දේවල් කරලා මොනවද කියලා මම සලාක දාන දෙනවා පන්සල හැම මාසෙම. අවුරුදු වලට සාංගික දානක් දෙනවා. කටින පින්කම් මහතරකට සම්බන්ධ වෙලා තියෙනවා. අටපිරිකර 10 12 පුරුදු වෙලා තියෙනවා. දඹදිව වන්දනාවේ පිළිවෙල තියෙනවා. එහෙමත් කියනවා නේද? නිවන් දකින්න ඕන තරම් දාන දෙල පින් කරගෙන තියෙනවා කියලා. මතක තියාගන්න දන් දුන්න පමණින්ම නිවන් දකින්න බැහැ. දානය කියලා කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධානම ඉගැන්වීම නෙවෙයි. ගොඩාක් අය හිතාගෙන ඉන්නවා ප්‍රධානම ඉගැන්වීම නෙවෙයි. දානය කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන සරලම ඉගැන්වීම. සරලම ඉගැන්වීම. දැන් ගොඩක් අය දානේ ප්‍රධානයි කියලා හිතාගෙන ඉන්නේ දානේ අංක 1කට දාලා තියෙන ඉන්න. දැන් බලන්න ත්‍රිවිධ පුණ්‍යයන් කියාගත්තා දාන සීල දාන. නේද? සතර සංඝා වස්තු දත්තා දානය, ප්‍රිය වචනය, සමානාත්මක ආර්ථිකාරය. දස පාරමිතා දත්තා ඉස්සෙල්ල දානයි. දස රාජ ධර්ම දත්තා ඉස්සෙල්ල දානයි. ඒ විදිහට තමයි ඉන්නේ. ඇයි දානේ අංගයකට දාලා තියෙන්නේ? ප්‍රධාන නිසා නෙවෙයි.
මොකක් නිසා? සරල නිසා. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. ප්‍රධාන පින්කම් තුනක් තියෙනවා. මොනවාද පින්කම් තුන? දාන, සීල, භාවනා. ඔය පින්කම් තුනෙන් කරන්න ලේසිම පින්කම් මොකක්ද කියන්නේ? දන් දෙන එකද, සීල් රකින්න එකද, භාවනා කරන එකද? දන් දෙන එක තමයි ලේසිම. නේද? මෙතන ඉන්නවද ජීවිතේ දානයක් නොදීපු කෙනෙක්, දානයකට සම්බන්ධ නොවෙච්ච කෙනෙක් ඉන්නවද මෙතන? මම නම් හිතන්නේ නැහැ. නේද? මෙතන ඉන්න හැමෝම දාන වලට සම්බන්ධ වෙලා. ඇයි ඒ? දැන් මෙතන ඉන්න හැමෝම කවුරුහරි මැරිලා තියෙන්නේ නේද? අටුතරමේ 7 දවසේ දානයක් හරි දීලා. 3 මාස දානයක් හරි දීලා. අවුරුදු දානයක් හරි දීලා. ලංකාවේ ගොඩක් අය දන් දෙන්න පිළිගන්නේ කවුරුහරි මරනවා නේද? ඒක ආගමික පාලනයට ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැත්නම් ආවරණ දාන්නේ නැහැ. ඇත්ත කතාවයි නේ. කෙසේ වෙතත් මොනවද තියාගන්න දානය බොහෝ දෙනා පුරුදු කරන එකක්. හැබැයි දන් දෙන තරමටම පොයක සිල් සමාදන් වෙලා ඉන්නවා. දැන් මේ බණහන් විතර ශාලාව මෙහෙම හිටියට නේද? පොය දවසේ මෙහෙම සිල් සමාදන් ඉන්නේ. දන් දෙන තරම්ම ලේසි නෑ සිල් රකින්න. ඒකයි හේතුව. සිල් රකින්නවට වැඩි අමාරුයි. මොකද කය වචනේ රකින්නවට වැඩි අමාරුයි. හිත රකින්න එක. හිත රකින්න කියන්නේ මොකක්ද? භාවනාව. එතකොට භාවනාව තමයි. ඒක සාමාන්‍ය මොකක්ද? දන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ධර්මය දක්වල තියෙන උපමාවකින් මහා මුහුදකට පහාරාධිකී සූත්‍ර දේශනාව. මහා මුහුදේ හැටි කොහොමද? දැන් අපි යොමුතුමු ගෙරලා තියෙන සායුරක් ළඟට අපි යනවා. මුහුදක් ගාවට යනවා. ඒ වෙරළ තියෙන සායුර ස්වභාවය මොකක්ද? අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාවෝ නායක කීප පපාවෝ. මහා මොහොත අනුපිළිවෙලින් තමයි ගැඹුරට යන්නේ. අනුපිළිවෙලින් තමයි ප්‍රපාදයට යන්නේ. එක සැරේක ප්‍රපාදයක් නෑ මහා මොහොතේ. නේද? දැන් අනන්තරාවව ගත්තොත් එක සැරේක ප්‍රෝග්‍රෑම් එකක් දැස්සොත් ගැඹුරට පහින්න වෙනවා. ඇලකට, වැලකට, ගංගකට, දොළකට පහින්නකොට එක සැරේකම ගැඹුරට වෙන්න පුළුවන්. නමුත් වෙරළක් තියෙන සයුරක් ගාවට සුට්ට තමයි ගැඹුරට යන්නේ. බුදුහාමුදුරු දේශනා කරන තමන් වහන්සේගේ ධර්මයන් කන්නේ වගේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලයි. ක්‍රියා අනුපිළිවෙලයි. ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අනුපිළිවෙලයි. සීලය, පංචශීල, අටසිල්, දසසිල්, සම්පදා සීල ආදී වශයෙන් අනුපිළිවෙලින් යවුවට යයි. ඒ නිසා දානය අන්ත එකට දාලා තියෙන්නේ සරල තැනින් පටන් ගෙන ගැඹුරට යන්න ඕන නිසා. උදාහරණයක් කිව්වොත් දානය හරියට මොන වගේද? ඕලෙවල් වගේ සාමාන්‍ය පෙළ වගේ. පරිත්‍යාගය ඒ ලෙවල් වගේ. උසස් පෙළ වගේ. දැන් උසස් පෙළ කරන්න බෑනේ සාමාන්‍ය පෙළ කරන්න නැත්නම් නේද? ඒ වගේ දන් දෙන්නේ නැති එකලා කවදාවත් පරිත්‍යාගයට යන්න බෑ. දානින් ආරම්භ කරන්න ඕන. හැබැයි එතන රැඳී සිටින්න බෑ. ඒ කියන්නේ රැඳී සිටින්න බැරුව ඉස්සරහට යනවා කියන අදහස් කරන්නේ දන් නොදී යන කියන එක නෙමෙයි. දන් දෙන ගමනේම සීල භාවනාදී යන්න ඕන. අන්නේකට තමයි අතහැරීම සිද්ධ වෙන්නේ. එතකොට දානයෙන් කරන්නේ තමන් සම්පත දේ අතහරින එක.
සීලයෙන් කරන්නේ මොකද්ද? සීලයෙන් කරන්නේ අනුන්සන්ත දේවල් වල තියෙන කැමැත්ත අතහරින එක. විතරක් නෙවෙයි සිතුවිලි වලට තියෙන කැමැත්ත අතහරින එක. දැන් දානෙන් අපේ භෞතික වස්තුවකට තියෙන ආසාව අතහරින්න පුළුවන් මේ ක්‍රියාවලිය. හැබැයි අපේ හිතේ සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි වලට තියෙන කැමැත්ත අතහරින්න නම් සීලයයි භාවනාවයි අවශ්‍යයි. දැන් මම සරල දර්ශනයක් කියන්නම්. අපි සිල් සමාදන් වෙනකොට හැම සිල් පදයකම කියන වචනයක් තියෙනවා. මොකක්ද වචනය? වේරමණී. නේද? පාණාතිපාතා වේරමණී. වේරමණී කියන වචනේ විරමණය කියලා අපි තේරුම් ගන්න. භාෂාවේ වචනයක් තියෙනවා රමණී කියලා. කියලා බලන්න තේරුම් ගන්න. රමණී කියන්නේ මොකක්ද? රමණී කියන්නේ ලස්සනයි නේද? දැන් යමක් ලස්සන නම් රමණීය නම් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ රමණය වෙනවා. රමණය කියන්නේ මොකක්ද? ඇලෙනවා. රමණ කියන්නේ ඇලීම. ලස්සන දේවල් වල සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ? ඇලෙනවා. රමණී. ඒක රමණී කියන්නේ රමණය ඇලීම කියන අදහසක් තියෙනවා. ගොඩක් රමණීක දකින්න දෙලෝ. නේද? ඒක මොනවද තියාගන්න. රමණී කියන්නේ ඇලීම නම් වේරමණී කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ බව. නොඇලීම. අන්න අපි සිල් සමාදන් වෙලා අතහරිනවා. මොනවද අතහරින්නේ? සාමාන්‍ය ලෝකෙ මිනිස්සු දෙන්නතමේ පාණාතිපාතා රමණී. ඒ කියන්නේ මොකක්ද? සත්තු මරන්න ආසයි. අන්නේ සත්තු මරන්න තියෙන ආශාව අතහැරීම තමයි පාණාතිපාතා වේරමණී කියලා අපි සමාදන් වෙනවා. අන්න බලන්න මේකෙන් කරන්නේ සිතුවිලි අතහරින්නේ. අපේ තියෙන ප්‍රධාන ප්‍රබලම සිතුවිල්ල තමයි ලෝභය, තණ්හාව. ඒ තණ්හාව අපි දානය නැති ක්‍රියාවෙන් පාලනය කරගන්නවා. වගේම ඊට පස්සේ සීල භාවනාදී ක්‍රියාවලින් තණ්හාව නැති සිතුවිල්ල නවත්ත ගන්නවා අපි.